හරි. අද මම කියා දෙන්න යන්නේ ඉන්දියාව කියන්නේ මොන වගේ රටක්ද කියලා. අපි කලින් වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා හින්දි වර්ණමාලාව හරිම සරලව. එහෙනම් අපි යමු ඉන්දියාව පැත්තට. මම මුලින්ම ඉන්දියාව ගැන කියන්නම්. ඉන්දියාව කියන්නේ දකුණු ආසියාවේ පිහිටි විශාල රටක්. භූමි ප්‍රමාණය අනුව ලෝකේ 7 වන විශාලතම රට වන අතර ජනගහනය අනුව 2 වන විශාලතම රට. ඉන්දියාවට ඉතා පැරණි ඉතිහාසයක්, විවිධ සංස්කෘතීන් සහ භූගෝලීය ලක්ෂණ තියෙනවා. ඉතින් ඉන්දියාවේ ආර්ථිකය ඉතා වේගෙන් වර්ධනය වෙන ආර්ථිකයක්. ඔයාලා දන්නවා ඉන්දියාව කියන්නේ ශ්‍රී ලංකාවට උතුරින් පිහිටි විශාල රටක් කියලා. ඇග්‍රිකල්චර් පැත්තෙන්, IT පැත්තෙන්, එතකොට කස්ටියම් පැත්තෙන්, ෆිල්ම් පැත්තෙන් අපි ඉන්දියාව ගැන දන්නවා. ඒ වගේම ඔයාලා ගොඩක් ආසයි නේද ඉන්දියන් ෆිල්ම්ස් බලන්න. ඉතින් ඉන්දියාවේ භාෂාවන් ගැන කතා කරා. ඉන්දියාවේ ප්‍රධාන භාෂා 121ක් සහ මව් භාෂා 19500කට වඩා තියෙනවා. ඉන්දියාවේ ගොඩක් ප්‍රාන්තවලට බෙදිලානේ තියෙන්නේ. ඒ නිසා ඒ ප්‍රාන්තයට වෙන වෙන භාෂාවල් තියෙනවා. ඒ කියන්නේ අර ප්‍රධාන භාෂාවෙන් කඩාගත්තු තවත් භාෂාවල් තියෙනවා. එයාලට වෙන වෙනම භාෂාවල් එයාලා හදාගෙන තියෙන්නේ. ඒ වුණාට ඉන්දියාවේ රජයෙන් පිළිගත් ප්‍රධාන භාෂා තියෙන්නේ 22ක් විතරයි. ඉතින් මේ භාෂා අතරට හින්දි, දෙමළ, තෙලිඟු, බෙන්ගාලි, මලයාලම්, මාරතී වගේ ප්‍රධාන භාෂා වගේම ගෝත්‍රික භාෂා සහ උපභාෂා විශාල ප්‍රමාණයක් අයත් වෙනවා. ඉන්දියාවේ ජනතාව ගැන කතා කරොත් ඔයාලා ඉන්දියාවේ ජනතාව ගැන මොනවද දන්නේ? ඉන්දියාවේ බටහිර බෙන්ගාලය සහ ත්‍රිපුරා ප්‍රාන්තවල බෙන්ගාලි ජාතිකයන් ජීවත් වෙනවා. ඒ වගේම ආන්ධ්‍ර ප්‍රදේශ සහ තෙලංගානා ප්‍රාන්තවල තෙලිඟු ජනතාව ජීවත් වෙනවා. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ජීවත් වෙන්නේ මාරතී කතා කරන ජනතාව. තමිල්නාඩු ප්‍රාන්තයේ දෙමළ ජනතාව. උර්දු භාෂාව කතා කරන්නේ. ඉන්දියාවේ මුස්ලිම් ප්‍රජාව තමයි උර්දු භාෂාව කතා කරන්නේ. ඒ වගේම කර්ණාටක ප්‍රාන්තයේ ඉන්න කන්නඩ භාෂාව කතා කරන මිනිස්සු. කේරළ ප්‍රාන්තයේ ප්‍රධාන භාෂාව මලයාලම් භාෂාව. පංජාබ් ප්‍රාන්තයේ ඉන්නේ පංජාබි මිනිස්සු. ගුජරාටි ප්‍රාන්තයේ ඉන්නේ ගුජරාති මිනිස්සු. ඒ වගේම ඉන්දියාවේ ප්‍රධාන නගරයක් වෙන දිල්ලිය භාවිතා කරන්නේ හින්දි භාෂාව. ඉතින් ඔයාලා හින්දි භාෂාව ඉගෙන ගත්තොත් ඉන්දියන් ෆිල්ම් එකක් සබ්ටයිටල්ස් නැතුව බලන්න පුළුවන්. මම ඊළඟ වීඩියෝ එකේ ඔයාලට හින්දි වර්ණමාලාව පිළිබඳව වඩාත් විස්තරාත්මකව අපි අක්ෂර වලට යොදා ගන්න පිළිම් පිළිබඳව වීඩියෝ එකක් මම අරගෙන එන්නම්. මගේ channel එක subscribe කරලා එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගන්න. Thank you.